Asia, Melka Sapir. The next station, Industrial Area, Sapir Center. התחנה הבאה, צומת צופר. The next මේ station, තියන්නේ Sofar පවන් කිට්ටුව Junction. මං ඉන්නේ חייבים לתקן את הנסיעה. 2013 ඊශ්‍රායල් ඩයිල මුලින්ම වැඩ කරේ මෙන්න මේ කිබුත් එකේ මේක මොෂා පරාන් ඉතින් ඒක නම් තියෙන අනිත් පැත්තේ තියෙන්නේ නමුත් ඔයගලන්ට පේනවා ඇති මේ අපේ ලාත් කරනකොට ගොඩක් දකින්නවා පාර දෙපැත්තේ ගොඩක් වෙනනේ රට ඉන්දිකස් ඒ වගේම ඇග්‍රිකල්චර් ග්‍රීන් හවුස් හදලා මෙහි ගොඩාක් තියෙනවා කොමඩු තියෙනවා බෙල් පේපර් තියෙනවා තක්කාලි තියෙනවා මිදි තියෙනවා වටේන්දි තියෙනවා ඉතින් අපේ අය ගොඩක් මේක වැඩ කළා දැන් තත් වැඩ කරනවා ඇති ඉතින් හරි සුන්දර ගමනක් ඉතින් අපේ හයක් විතර ඉතින් බස් එකේ යන්න ඕන නමුත් ඉතින් කීප ස්ථාන දෙකක වගේ බස් එක නවත්තනවා එතකොට ඉතින් අපිට ආහාර ගන්න පුළුවන් කෝපි එකක් බොන්න පුළුවන් අපේ වැසිකිළියට ගිහිල්ලා අවශ්‍ය දේවල් කරගෙන ඒ බත නිදහස් කරගන්නත් පුළුවන් නැත්තම් ඒකනේ දවාගෙන යන්න බැරි ලොකුම බර කියනවනේ ඉතින් මෙන්න මේවා අපි ලංකාවෙන් පාඩමකට ගන්න ඕන පේනවනේ දුඹුරු පාට පොළව කොළ පාට කරලා තියෙනවා හරි ඒකෙන් මම අදහස් කරේ මේ කාන්තාරේ මොහොන් කොහොම හරි මෙහෙම වවනවා නම් අපේ ලංකාවේ අපිට මොනවද කරන්න බැරි ඒකින්ද මතක තියාගන්න ආතිසික් ක්ලාක් කියලා තියෙනවා ලංකාව ගොඩ යන්න ඕන අනිවාර්යෙන් කුෂ්කර්මෙන් තමයි අපිව ගොඩ දාන්න පුළුවන් ඒකින්ද ගෝවිතන කියන්නේ බොහොම උතුම් ප්‍රසාවක් හොඳ ව්‍යවසායිකයෙක් ගොඩ නැගන තැනක් ඉතින් මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ ඊශ්‍රායලෙන් නම් ගිය අයට පුළුවන් නම් ලංකාවේ ඕන තරම් ඉඩම් තියෙනවා ඒ ඉඩමක් අරගෙන වගා කරන්න ඒක ඔයාටත් වටේ අනාගතයටත් පුළු සියලුම මිනිස්සු වෙනුවෙන් කරන ලොකු ආයෝජනයක් වගේම ඒක මහා උතුම් ක්‍රියාවක් ලෙස මම දකිනවා එහෙනම් වීඩියෝ තියෙනවා ගොඩාක් හරියක් මාසයක් විතර එකකට දාන්න පුළුවන් ඉතල වීඩියෝ ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ ඉතින් Sofar. මේ සෝෆා මේකට එහා පැත්තේ තමයි පරාන ඉතින් මේ දිගටම ඉතින් ගොඩාක් තියෙන්නේ ඇග්‍රිකල්චර් තමයි මේ කිබුත් හදලා තියෙන්නේ කුෂිකර්මය පාදක කරගෙන තමයි මේ ගොඩාක් කිබුත් ඒ කියන්නේ ගම්මාන The next station, Sukhim Junction. ගොඩනගලා තියෙන්නේ ඉතින් එහෙනම් ජය වේවා අවවාදයට වැඩිය ආදර්ශ උතුම් මතක තියාගන්න හැමෝටම සුබ දවසක් කියනවා ජේසුස් පිටයි